අයිබෝන් දවස සුබ වෙන්න නම් සිතන පතන දේවල් අපි සිතින් හිතන දේවල් සුබ විදියට හිතන්න ඕනේ. හරි. ඉතින් මම ඔබට අද දවස පටන් ගන්නෙ සුබ වෙන්න කියලා තමයි ජීවිතේ. සුබ විදියට ඔබ හිතනවාද? ජීවිතේ ඔබ දකින්නේ අසුබද? ඒ කියන්නේ අපි මෙහෙම ගත්තොත් අර සුදු වලාකුළු මැද කළු වලාකුළු ඔබ දකින්නවද? සමහරට ඒකත් ඔබ සුදුට දකින්නවද? ඒ කියන්නේ අපි අම්මේ තාත්තේ ආදරණීය ඔබ වෙනුවෙන් කතා කරන්න අදත් වෙන් කරගන්න. මොකද නම් අපි සිතන විදිහ තමයි ආදරණීය අම්මේ තාත්තේ සෑම තැනකම වෙනස් කරගත යුත්තේ. ඉතින් අද ජීවිතේ පටන් ගන්නේ ඔබ කොහොමද? ජීවිතේ සුබද අසුබද? ඒ කියන්නේ හොඳද නරකද? ඒ කියන්නේ පෙළකලට අසතුටුද පෙළකලට සතුටුද? ඉතින් එහෙම දවස් ගොඩක් අම්මේ තාත්තේ අපිට යනවා. ඉතින් ඒක නිසා මම ඔබට කියන්නේ අපි සිතන විදිහ වෙනස් කරගමු. ඒ කියන්නේ අර අපි සෑම දෙයක්ම පොසිටිව් විදිහට හිතමු. ඒ කියන්නේ මේ සෑම දවස පටන් ගන්නකොට ඔබ මෙහෙම හිතන්න. මේක වෙන්න පුළුවන් දෙයක්. ඇත්තට මෙහෙම හිතන්න. එතකොට හරිම ලේසි අපිට මේ බැලන්ස් කරගන්න. ඒ කියන්නේ නැත්තම් මෙහෙම හිතුවත් කමන්නේ. නොසිතූ දෙයක් වෙන්න පුළුවන් කියලා හිතගෙන ජීවිතේ පටන් ගන්න. ඒ නිතකොට තමයි අපිට අපි සිතන සිතවිල්ල වෙනස් වෙන්නේ. ඉතින් නැත්තම් අර සෑම තැනම අපි හිතනවා නම් නොසිතූ දේ වෙනවා මේක ඇත්තටම මානසික වදයක් වෙලා කියන තැනට අපි ගත්තොත් අපිට සතුටින් ඉන්න බෑ. කියන්නේ සතුට නැති වෙනවා. සතුට තියාගන්න දේ තමයි මානසික සතුට. හිමිහිට. ඒ කියන්නේ වේගෙ නෙමෙයි ජීවිතේ හිමිහිට යන්න. සමහරට හිමිහිට හිතන්න. හිමිහිට සෑම දැන් ප්‍රශ්න වේගෙන් ආවට ඒවට හිමිහිට මුහුණ දෙන්න. ඒවා හිමිහිට විසඳ ගන්න. එතකොට ඒවා හිමිහිට විසඳ ගන්න අර හැමදේම අම්මේ තාත්තේ වෙන්නේ හොඳට කියලා කියනවනම් නේද? දැන් ඔබ සහ අපි දැන් ඔබට වෙනදී හැමදේම වෙන්නේ හොඳට. හැබැයි ඒක නරකටනේ වෙලා තියෙන්නේ. හැබැයි ඒ නරක හොඳට පෙරලෙනවා. එහෙම අවස්ථා ගොඩක් තියෙනවා. බලන්න නැති කියලා දැන් නරකට වෙච්ච අවස්ථා මම ඔබට උදාහරණ ගේන්නම් කොන්නම් කතා කරනකොට ඔබට හරි. දැන් ඔබට සමහර විට අද සමහරට ඔබේ පාන්දර වැඩට යන්න තියෙනවා. නමුත් පරක්කු වෙලා හැරෙනවා. එහෙම වෙලා නැද්ද? එහෙම වෙන්නේ නැද්ද? සමහරට ටයිම් තිබ්බහම ඒ ටයිම් එකට හැරෙන්නේ නැහැ. සමහරට හවස ගොඩාක් මහන්සි වෙලා ගියා. සමහරට පොඩක් ගෙදර වැඩත් එක්ක නිදා ගන්නකොට පරක්කු වුණා. වෙහෙස මහන්සි වුණාම හැබැයි සමහරට ඒක ඔබට හොඳට තියෙන අවස්ථා නැද්ද? එහෙම තිබිලම නැද්ද? තිබිලා තියෙනවා. ඉතින් ඒකයි අර හැමදේම හොඳට වෙන්නෙම කියලා අපිට හිත හදා ගන්න පුළුවන් නම් ජීවත් වෙන්න ලේසිම ක්‍රමය මම මේ කියන්නේ ඔබට මේ සමාජයේ සහ තව කෙනෙක් එක්ක ඒ කියන්නේ මිනිස්සු ආදරණීය මෙතත් මේ සිතවිලි හොඳ වෙන්න තමයි අපේ පරාසය සහ අපේ ජීවිත ගමන සහ අපේ ධනවත්කම අපේ ජීවිතේ තීරණය වෙන්නේ. ඒ කියන්නේ අපි සිතවිලි කුහක නම් ඒ කියන්නේ මිනිසුන්ගේ සිතවිලි කුහක වෙනවනේ. ඒ කුහක වෙන්න මිනිස්සුන් තමයි තාත් ඉහළට යන්න බෑ. ඒ කියන්නේ කුහක කරන්න එපා, ඉර්ෂ්‍යා කරන්න එපා කියන්නේ මොකද? අපි තව කෙනෙකුට ඉර්ෂ්‍යා කරනකොට ඒ අපිට හැදෙන්න බෑ. මොකද අපි හොයනවනේ අනුන්ගේ දෙයක් නේද? හැබැයි අර ඔබ ඉරිසියාවෙන් දකින කෙනා හැදෙනවා. ඒකෙන් මම කියන්නේ අපි සෑම මොහොතකම ඉරිසියා කරන්න එපා කියන්නේ අපි සමහරට අපිට වඩා සාමාන්‍යයෙන් මොන හරි හොඳ දෙයක් තියෙන කෙනෙක් දැක්කොත් අපි ඒකට සතුටු වෙන්න. මමත් මේ වගේ වෙනවා කියලා හිතන්න. මුලින්ම සමහරට දැන් වල ඉරිසියාකම චුට්ටක් ඇති වෙලා එහෙම නැත්නම් වැඩකුත් නැහැ. හැබැයි ඒක අපි පාලනය කරගන්න ඕන. ඒ කියන්නේ අපි සිතන සිතවිල්ල මුලින්ම සමහරට නරක සිතවිල්ලක් ආවට ඒක අපිට හොඳ කරගන්න පුළුවන්. මම මෙහෙම හිතුවොත් එහෙම ඇත්තට මට සමහරට මටත් මේක බලපාන්න පුළුවන්. මම මෙයාගෙන මෙහෙම හිතන්නේ. මටත් මෙහෙම වෙන්න බැරිද? අන්න ආකල්ප වෙනස් වෙනවා. ඒ කියන්නේ සිතවිලි වෙනස් වෙනවා. සිතවිල්ල වෙනස් වෙන්න අම්මේ තාත්තේ හොඳ සිතවිලි වෙන්න මේක බලවත් වෙනවා. නේද? කියන්නේ බුදුහාමුදුරන්ගේ අම්මේ තාත්තේ සිතවිල්ල තමයි බලවත් උනේ. හරි? බුදුහාමුදුරෝ මුලික ඒ කියන්නේ කයට වඩා මුලින්ම සිතෙන් සිතන්නනේ ගත්තේ. සිතවිල්ලකට කියන්නේ කවුරු හරි
අපි නිකන් හිතන කවුරු හරි කිව්වා මෙහෙම මෙහෙම ඔබට පුළුවන් කියලා. එතකොට ඒ සිතිවිල්ලට බුදුරජාණන් වහන්සේ ඒ පෙරම් පුරවන බුදු වෙන්නට පෙර ආත්මවල මොකද කළේ? ඒකට අම්බිදත්ත මහන්සි ගත්තා. ඉතින් අපිත් එහෙම අපිට ඒ සිතිවිල්ලට මහන්සි වෙන්න ඕනේ. ඒක ඇත්ත කතාව. ඒකට හරි අවංකව අපි කරන්න ඕනේ. ඉතින් ඒකේ ප්‍රතිඵල අම්බිදත්තේ අපිට මුක්ති විඳින්න පුළුවන් පස්සේ දවසේ. ඒකයි මනුස්ස ජීවිතේ අපි අම්බිදත්තේ අර සෑම මොහොතකම නෙගටිව් විදිහට හිතනවට වඩා පොසිටිව් විදිහට හිතන්න. ඒ කියන්නේ මෙතන තියෙන්න පුළුවන්. මේක වෙන්න පුළුවන්. ඒ කියන්නේ වෙන්න බෑ කියන එක හිතන්න එපා සෑම මොහොතකම. මේක වෙන්න පුළුවන් කියලා හිතුවොත් අපිට හරි ලේසි ජීවත් වෙන්න. හරි. ඉතින් මම ඔබට කියන්නේ අපි ජීවත් වෙනකොට මම ඔබට මේ වීඩියෝ එක දැම්මා. මෙහෙම හිතන්න හරි ලේසි. දැන් ඔබ මිනිස්සුන්ට උදව් කරන්න වැඩි සමහරට. ඔබ සමහර මිනිස්සුන්ගෙන් දෙයක් බලාපොරොත්තු වෙනවා. අන්න ඔබට වැරදුණු තැන. ඒ කියන්නේ ඔබ මොන හරි දෙයක් කරනවා නම් ඔබ ඒ මිනිස්සුන්ගෙන් ඔබ උදව් කරන ඒ 100% ඒ උදව් බලාපොරොත්තු වෙන්න බෑ ලැබෙන්නේ නැහැ. එහෙම මිනිස්සු හරි අඩුයි. සමහරට ඔබ කියන අදහස් වලට ඒ මිනිස්සු කැමති නැහැ. සමහරට ඔබේ අදහස් හොඳයි. ඒ අදහස් ගැලපෙනවා සමාජයට හරි දේවල්. ඒකෙන් ලෝකයක් සහ රටක් සහ ගමක් සහ පවුලක් එකසේ අමිතාත්තේ ආදරෙන් තියන සහ දිනු කරන්න පුළුවන් ඔබේ අදහස්. හැබැයි ඒවට මිනිස්සු අකමැතියි. ඒ කියන්නේ මිනිස්සු විවිධාකාරයි. මිනිස්සු ගැළපීමක් නැහැ. නොගැළපී. ඉතින් ඔබට තියෙන්නේ පුළුවන් තරම් මේ මිනිස්සුන්ට මේ ආකල්ප මෙහෙම වෙන්න ඕනි කියලා පහදලා දීම කරන්න. ඒකට හරි මාර්ගය යන්නේක එයාලගේ දෙයක්. ඒ කියන්නේ ඒ සිතන සිතවිල්ල හරි මාර්ගයට ගැනීම එයාලගේ දෙයක්. ඒක බුදුරජාණන් වහන්සේ කලේ ඒකනේ. කියන අපේ සිතන සිතවිල්ල අම්මේ තාත්තේ සෑම මොහොතකම හොඳට හිතන්න කියලා සෑම තැනම ඉගන්වනවා. සෑම තැනම ප්‍රගුණ කරා. ඒක කයට දුන්නා, හිතට දුන්නා. ඉතින් ඒකයි අපිට ගන්න තියෙන වටිනාකම. ඒ කියන්නේ අපි එහෙමයි. අපි මන බුදුන් වහන්සේගේ අඩිපාරෙම අපි යන්න ඕන. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ අඩිපාරේ යනවා කියන්නේ ධර්මයත් එක්ක තමයි අපිට අම්මේ තාත්තේ මේ නෙගටිව් පොසිටිව් සිතුවිලි සෑම දෙයක් ගැන හිතන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි හිතන්නේ ගැළපීමක් නැත්නම් අපි මොකද කරන්න ඕනේ? ගැළපෙන තැනට උත්සාහ ගන්න නැත්නම් අතාරින්න. උදව් කරනවා සමහරට ඒ උදව් බලාපොරොත්තු වෙන්න එපා ඔබ. හරි උදව් කරනවා කරાવી. ඔබ කරන්න. 1 2 3 තමයි. ඔබ කරන දේවල් වලට වටිනාකමක් දෙන්නේ නැහැ. එක්කෙනයි දෙන්නේ. 100ට ගත්තොත් එක්කෙනෙක්. එහෙම හරියන්නේ. ඒක නේ හිතන්නත් එපා. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මොකක්ද දන්නවද? කරන දේවල් හොඳ සිතිවිලි සෑම තැනකම මිතාත්තේ දුර්වල වෙන්න එපා. ඒව කරගෙන යන්න. ඒව තමයි ජය ගන්න. අරව පෙරලා බොරුව පෙරලා සත්‍ය ජය ගන්න. මේ කාරණා ටික ඔබට ඇති. නැවත වීඩියෝ එකක් හමු වෙන තුරු. ඉතින් සියලු දෙනාම හොඳින් ඉන්න සතුටින් ඉන්න සිතිවිලි වෙනස් කරගන්න. සෑම මොහොතකම වෙන්න පුළුවන් කියලා හිතන්න. ඒ කියන්නේ කරදරයක් වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් එන්න පුළුවන්. ජීවත් වෙනවා කියන එක අපහසු. ලේසි නෑ කියලා හිතන්න. ඔබට හොඳ ගමනක් ශක්තිමත් ගමනක් තියෙනවා. සියලු දෙනාටම උත්සාහයි දේවීටයි මම